ඕනේ. ඒකයි අපි අර කියන්නේ training and development. ඊළඟට වෙනම HR. හරි. ඊට අමතරව ඒක පිළිබඳ ඉවැලුවේෂන්. ඒ කියන්නේ දැන් අංක එක තමයි මම හැමදාම කියන එකක් ආයතනයේ ලීඩර්ට hina වෙලා ඉන්න. හරි. එතකොටනේ තව කෙනෙකුට එන්න හිතෙන්නේ. අප්‍රෝච් කරන්න හිතෙන්නේ. හරි. ඒකට හිනාවක් නැහැ කියන්නේ ඒක විද්‍යාත්මක කාරණයක් තියෙනවා. හිනාවක් නැහැ කියන්නේ ඇඟ ඇතුලෙන් ඇඩ්‍රිනලින් ඔය මොනවාද කෝටිසෝල් වගේ හෝමෝන එනවා. මේවා එන්නේ අපි බය වුණාම, අපිට තරහ ගියාම, අපි ෆයිට් කරන්න තමයි මේ හෝමෝන එන්නේ. තේරුණාද? ඒතකොට දැන් ෆයිට් කරනකොට මුණ කළු වෙනවනේ විරාජ්. ඇස් ලොකු වෙනවා. ඇයි අනිත් මිනිහව පේන්න. තේරුණාද? මුණ කළු වෙන ඌව බය කරන්න. නේ බල්ලෙක් පන්නනකොට ඔයා දුවනවනේ. ඔව්. ඔයා බල්ලා දිහා බලන් ඉන්නේ නෑනේ. නේ? තේරුණාද? බලන් හිටියොත් ඔයා ඉවරයිනේ. ඌ කනවනේ. හරි. ඔයා දුවන. ඔයා ওই දුවන වේගෙන් ඔයා ඔලිම්පික් දිනුව සමහරට දිව්වොත් ඔයා දිනනවා. ඇයි? ඔයාගේ ඇඟින් එනවා ඔයාට ප්‍රොටෙක්ටිව් මෙකැනිසම් එකක්. මේ හෝමෝන් එක ඇවිල්ලා ඔයාව ඒකට ජවයක් දෙනවා. දැන් ඔයාට කාත් එක්ක හරි තරහ ගියාම විරාජ් මං කියන්නේ තරහ ගිහිල්ලා ඇතිනේ. හරි. තරහ ගියාම ඔයාගේ මේ heart rate එක වැඩි වෙනවනේ. ඔයාගේ මූණ කළු වෙනවා. ඇයි? අරයත් එක්ක ෆයිට් කරන්න. hina වෙවි ගහ ගන්න බෑනේ. අනේ එහෙම පුළුවන්. hina වෙලා. ඒක බෑ. එතකොට ඔයාට අතෙන්ට යනවා. එතකොට ඔයා හිතන්නකෝ විරාජ්. මේම ඇවිල්ලා උපිසේ කිඳගත්තු. ඈ? දැන් ඔයාගෙන් කවුරු නිවාඩුවක් අනුමත කරගන්න ඕනේ. හරි? ඒතර විරාජ් ගාවට එන්න කලින් සමහරට ඒ මචං ලොක්කගේ මූඩ් එක බලලා වරෙන් කියලා කියන්නේ නැද්ද? කියනවා. ඇයි? මූඩ් එක අවුල්ලා නිවාඩු ගන්න බෑනේ මෙතන. එතකොට මෙතන ඇවිල්ලා ප්‍රශ්නයක් කියන්න මෙයා වෙන්න ඕන. ඊළඟට මම දෙන ඇඩ්වයිස් එක තමයි කොයිම වෙලාවකවත් විරාජ් හොයලා බලන්න. හැබැයි පර්සනල් දේවල් කතා කරන්න යන්න එපා. එහෙම වුණොත් ගෙදර තියෙන සියලු ප්‍රශ්න ඇවිල්ලා ඔෆිස් එකේ කතා කරන්න යනවා. තේරුණාද? අපි ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක දැනගන්න ඕනේ. හැබැයි අපි ඕනවට වැඩිය පර්සනල් ඒවා කතා කරන්න ගියොත් ඒකම අපිට කරදරයක් වෙනවා. තේරුණාද?